ආයිබෝන්. ඉතින් ඔයාද දැනගන්න යන්නේ ඔයාගේ සාර්ථකත්වයට අවශ්‍ය රහස් 7ක් ගැන. ගොඩක් මිනිස්සුන්ට අවශ්‍යයි සාර්ථක වෙන්න. නමුත් බොහෝ අය සාර්ථකත්වය හොයන්නේ වැරදි තැන්වල. සාර්ථකත්වය කියන්නේ වාසනාවවත් පරම්පරාවෙන් එන රහසිගත දෙයක්වත් නෙවෙයි. සාර්ථකත්වය කියන්නේ ඔයාට දවසකට 101 බැගින් දිනපතා එකතු වෙන දෙයක්. ඉතින් මේ සාර්ථකත්වය කරා යන ගමනට අවශ්‍ය වෙන පුංචි රහස් 7ක් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාට පෙන්නලා දෙනවා. අංක 1. clarity over activity. ඒ කියන්නේ ඔයාගේ ක්‍රියාව ඉලක්කය පැහැදිලි එකක් විය යුතුයි. ඔයාගේ ටාගට් එකට ඊතලයක් වදිනවා වගේ හරියට ඔයාගේ ටාගට් එක ක්ලියර් එකක් වෙන්න ඕනේ. පළවෙනි රහස තමයි ඒ කියන්නේ ඉලක්කයේ තියෙන පැහැදිලිභාවය. ඔයාට පේන්නේ නැති ඉලක්කයකට ඔයාට කවදාවත් ඊතලයකින් විදින්න යන්න බෑ. ඉලක්කය පැහැදිලි නම් විතරයි ඔයාට එතනට හරියටම ගලකින් උනත් ගහන්න පුළුවන් වෙන්නේ. අද ගොඩක් දෙනා කාර්යබහුලයි. නමුත් බිසි වුණාට ඔවුන්ගේ ඵලදායීතාවය බොහොම අඩුයි. ඉතින් ඔයා හරියටම තීරණය කරනවා නම් ඔයාට මොනවද අවශ්‍ය කියලා ඔයාගේ ඉලක්කයත් ඔයත් ලියලම තියාගන්න. Number 2. fail faster. දෙවෙනි රහස තමයි ඉක්මනින් පරාජය වීම ලබන්න. මේ කියන්නේ මොකද්ද? සාර්ථකත්වය කියන්නේ ඇත්තටම පරාජය වීම ගොඩකගේ එකතුවකින් ලැබූ ඉගෙනීම් රාශියක්. ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඔයා මැටි බඳුන් නිර්මාණය කරන නිර්මාණකරුවෙක් කියලා. ඉතින් ඔයා මැටි බඳුන් මේ වෙදි 1000ක් විතර හදලා තියෙනවා. හැබැයි පොඩි පොඩි අඩුපාඩුකම් තියලා තියෙනවා මේ හැම එකම. නමුත් ඉතින් තවත් කෙනෙක් ඉන්නවා ඔහු හදන්න හිතන් ඉන්නවා මැටි බඳුනක්. හැබැයි ඔහු හරිම පර්ෆෙක්ට් විදිහට ඒක හදන්න ඕන කියලා ගොඩක් හිත ඉන්න කෙනෙක්. හැබැයි මේ දෙන්නගෙන් දිනලා තියෙන ඇත්තටම මේ දැනටමත් මැටි බඳුන් හදන්න පටන් අරන් ඉන්න ඔයා. මොකද ඔයා මේ වැරදි රාශියක් කරලා වුණත් දැන් ඔයාට තියෙන අත්දැකීම් පළපුරුද්ද මේ දැන් අර පර්ෆෙක්ට් විදිහට එකක් හදන්න ඕන කියලා හිත ඉන්න කෙනාට ඇත්තටම ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ හොඳම වෙලාව වෙනකල් බලාගෙන ඉන්නේ. දැන්ම පටන් අරන් අත්කරදීම් සිදුවෙන එක දැන්ම ආරම්භ කරන්න. එතකොට තමයි ඔයාට අනාගතයේදී ඉක්මනින්ම අත්කරදීම් අඩු කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉක්මනින්ම ෆේල් වෙන්න පටන් ගන්න. Number 3. intense focus. තුන්වන රහස තමයි දැඩි අවධානය. අද වෙනකොට ලෝකේ හැම පැත්තෙන්ම notification ඔයාලඟට එද්දි ඔයාට focus එක තියාගන්න නම් ඔයාට සුපිරි බලයක් තිබිය යුතු බවට අදපත් වෙලා තියෙනවා. කොහොම වුණත් ඔයා හැමදේම මාස්ටර් කරන්න ගියොත් ඔයාට එකක්වත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ හැම දෙයක්ම පහසු කරන්න හේතු වෙන එක දෙයකට විතරක් දැඩි අවධානයක් යොදවන්න. ඒ කියන්නේ ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒකෙන් තමයි ඔයාව සාර්ථක කරන්නේ. ඒ වගේම ඔයා විභාගයට අවධානය දිය යුතු පාසල් යන ළමෙක් නම් ඒක තමයි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ. ඉතින් මේ විදිහට එක් එක්කෙනාට විශේෂිතුණු ඉලක්ක තියෙනවා තමන්ව සාර්ථක කරවන්නේ මොකෙන්ද කියලා තමන් දන්න. ඒ විදිහට තමන්ට වැඩියම වැදගත් දෙයට තමන් දැඩි අවධානය යොමු කළොත් ඒකෙන් තමන්ට ලැබෙන්නේ ඉදිරි අනාගතයේම සුවපහසු එකක් වෙන එකයි. Number 4. the power of no. හතරවන රහස තමයි නෑ බෑ එපා කීමේ බලය. සාර්ථක මිනිස්සු දන්නවා ඔවුන් මොනවද නොකළ යුත්තේ කියලා. ඔබ දැන සිටිය යුතුයි ඔබේ ශක්තිය සහ කාලය නාස්ති වෙන්නේ මොන වගේද කියලා. ඔයාට කරන්න තියෙන සමහර දේවල් ඔයාගේ මූලික ප්‍රමුඛතාවයන් අතරට වැටෙන්නේ නැත්නම් ඒකෙන් වෙන්නේ ඔයාගේ ඉලක්කයට තියෙන අවධානය වෙනතකට යොමු වෙන එකයි. ඉතින් ඒ නිසා යම් දේවල් තෝරගනිද්දි Tamanට නෑ බෑ කියන්න සිද්ධ වෙන බව මතක තියාගන්න. සමහර විට ඔයාට හොඳ අවස්ථාවක් ලැබුණා වගේ පේන්න පුළුවන්. නමුත් ඒකෙන් ඔයාගේ ඉලක්කය වෙනත් පැත්තකට නම් යන්නේ. ඔයාට ඒක අතාරින්න සිද්ධ වෙනවා. හිතන්න ඔයාගේ ඉලක්කය තියෙන යම්කිසි විෂයක් ඉගෙනගෙන ඒකෙන් යම් විශිෂ්ට දෙයක් කරන්න කියලා. නමුත් ඔබ පාසල් ගිහින් ඉවරුණ ගමන්ම ඔබට හොඳ රැකියාවක් ලැබෙනවා හොඳ වැටුපකුත් එක්ක. ඔයාට එතකොට ලැබෙන වැටුප ගැන හිතලා ඔයා සමහර විට ඔයාගේ ඉලක්කය අතහැරියොත් ඒකෙන් වෙන්නේ ඔයාට කවදාවත් සමහර විට ඒ විෂය හදාාරණය කරන්න බැරි වෙන එක වෙන්න පුළුවන්. ඉතින් නෑ බෑ කියන්න පුළුවන් කියන එකත් ඔයාට තිබිය යුතු බලයක්. Number 5. continuous learning. පස්වෙනි රහස තමයි නොකඩවා ඉගෙන ගැනීම. ලෝකේ ඉන්න වඩාත් සාර්ථක පුද්ගලයන් සතියකට පැය 5ක් පමණ හිතාමතාම ඉගෙනීම වෙනුවෙන් වැය කරනවා. මේ පස්වෙනි රහස හඳුන්වන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි 5 hour rule කියන එක. සමහරලාට ඒක පොතක් කියවීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පොඩ්කාස්ට් එකකට සමන් දීම වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් කෝස් එකක් ෆලෝ කිරීම වෙන්නත් පුළුවන්. ඔයා වර්ධනය වෙන එක නවත්වනවා කියන්නේම ඔයා සාර්ථක වෙන එක නවත්වනවා කියන එක. Number 6. uncomfortable growth. 6 වෙනි රහස තමයි අපහසුකාරී වර්ධනය. ඔයාගේ ගෝල් එක ඔයාව ටිකක් කලබල කරවන්නේ නැත්නම් ඒක ඇත්තටම එච්චර ලොකු ඉලක්කයක් නෙවෙයි. ටිකක් ඔයාගේ ගෝල් එක දැක්ක ඔයත් පොඩ්ඩක් බය වෙන්න ඕන. ඇත්තම වර්ධනයක් සිද්ධ වෙන්නේ ඔයාට කරන්න පුළුවන් කියලා හිතන සීමාවෙන් එහාටත් ගිහින් ඔයාව බය කරන ඉලක්කයක් තියාගත්තොත් විතරයි. ඔයා දැනට බිස්නස් කරන කෙනෙක් කියලා හිතුවොත් ඔයාට දැනට මාසෙකට සේල්ස් 1000ක් කරන කෙනෙක් නම් ඔයා සේල්ස් 2000ක් ඊළඟ මාසෙ කරනවා කියන ඉලක්කයක් තියාගන්න වෙනුවට සේල්ස් 5000ක් එහෙම නැත්නම් සේල්ස් 10000ක් කරනවා කියන ඉලක්කයක් තියාගත්තොත් තමයි ඔයාව ටිකක් බය වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට බොහොම පහසුවෙන් යන්න පුළුවන් ඉලක්කයක් තියාගන්නවා කියන්නේ ඔයාගේ ගමන ටිකක් ප්‍රමාද එහෙම නැත්නම් කම්මැලි එකක් වගේ ඔයාටම දැනෙනවා. ඉතින් අපි ආවොත් අපේ අවසාන රහස. Number 7. radical consistency. 7 වෙනි රහස තමයි ඔයාගේ මේ නොකඩවා වැඩ කරගෙන යාමේ ස්ථාවරත්වය. සාර්ථක වෙනවා කියන්නේ හරියට මේ මීටර 100ක් දුවනවා කියන ගමනක් නෙමෙයි. ඒක අමාරුවෙන් යන මැරතන් එකක් වගේ දෙයක්.
ඔයාට මේ ගමන යන්න ඩේලි හැබිටස් තියාගන්න සිද්ධ හරිට 6 පැක් හදාගන්න එකව කවුට් එකක් විතරක් කරලා බෑව ඔයාට හොඳ සාර්ථක ව්‍යාපාරයක් එක හොඳ සතියකින් හදාගන්නත් බෑ කරන්න කොච්චර කම්මැල් හිතුනත් ඔයා ඒ වැඩවල නිරතවීම තමයි මේ 7 වෙනි රහස. ඉතින් මේ කරුණු 7න් ඔයා වැඩියම කැමති මොකක්ද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔබට ජය වේවා.